ඔන්න ඉතින් යාළුවනේ අදත් සුපිරි වීඩියෝක් තමයි ඔයාලට අරන් ඇවිල්ලා ඉතින් ඔයා මේ විදි සෝෂල් මීඩියා පාවිච්චි කරනවා දැකලා ඉතින් මෙන්න මේ වගේ ෆොටෝස් හදලා හැමෝම දාලා තිනවා. ඉතින් යාළුවනේ මේවට කියන්නේ ගිබිල් ස්ටයිල් ෆොටෝස් කියලා. ඉතින් මේ වගේ ෆොටෝ එකක් වට ලේසිම වගේ ෆෝන් එකෙන් හදාගන්න විදිහ අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝකට යන කලින් ඔයා තාමත් අපේ RV Academy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ ඉන්න bell icon එක තෝල් දාලා තියාගත්ත ගමන් මේ වගේ වැදගත් වීඩියෝස් දාපුවම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලාම බලමු මේ ෆොටෝ එක හදන්න කලින් අපිට මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඕන නම් Play Store එකේ තියෙන app එකක්. iPhone එකක් නම් App Store එකෙන් ඔයාලට මේ ChatGPT කියන app එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් Android phone එකක් නම් Play Store එකෙන් මේ ChatGPT කියන app එක ගන්න පුළුවන්. මේ app එකෙන් හදන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මේ app එක ඔයාගේ phone එකට ඔයාලට install කරලා නැත්නම් ඔයාලට කෙලින්ම ChatGPT කියන website එකෙන් හදන්නත් පුළුවන්. ඉතින් මම අද ඔයාලට website එකෙන් හදන හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් app එක අරගෙන app එකෙන් හදුවොත් මෙන්න මේ විදිහට තමයි හදන්න තියෙන්නේ. ඉතින් ඔයා කෙලින්ම Google Chrome browser එක open කරලා මෙන්න මේ විදිහට ChatGPT කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතනින් ඔයා මේ පළවෙනිට ඇවිල්ලා තියෙන link එක touch කරන්න ඕනේ. ඒක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න බලන්න මෙන්න මෙතන තියෙනවා මේ try ChatGPT කියලා. අන්න ඒක ඔයා touch කරන්නයි තියෙන්නේ. මේක touch කරගත්තට පස්සේ යාළුවනේ මේක තමයි ChatGPT එක interface එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන යාළුවනේ ඔයා කලින් ChatGPT එක register වෙලා නැත්නම් ඔයාගේ email එකක් දීලා මෙන්න මේකට sign up වෙන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේක sign up වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දකුණු පැත්තේ ඉහළ තියෙනවා login කියලා. අන්න ඒක touch කරන්න. ඒක touch කරගත්තට පස්සේ යාළුවනේ ඔයා මෙන්න මෙතන sign up වෙන්න තැනට යනවා. ඉතින් ඔයා මේ කලින් register වෙලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම මේ continue with Google කියන එක touch කරන්න. continue with Google කියන එක ඔයා මෙන්න මේ විදිහට touch කරගත්තට පස්සේ යාළුවනේ ඔයාගේ phone එකේ තියෙන සියලුම emails ටික ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් යාළුවනේ ChatGPT එකට දෙන්න අවශ්‍ය email එක ඉස්සෙල්ලාම තෝරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ email එක තමයි දෙන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ email එකට එකපාරක් මෙන්න touch කරනවා. ඒක touch කරගත්තට පස්සේ email එකත් මෙන්න මේ විදිහට වැටලා sign into open එකේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ continue කියලා බටන් එකක් තියෙනවා. අනේ continue කියන බටන් එක මෙන්න මෙතන touch කරන්නයි තියෙන්නේ. ඒක touch කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් යාළුවනේ ඔයාගේ නමයි birthday එකයි දෙන්න තියෙන. ඉතින් කෙලිම email address එකේ තිබ්බ නම මෙන්න මෙතන ඔටෝම paste ලා තියෙනවා. ඒ වගේම email address එකේ තියෙන උපන්දිනේත් ඔයාලට මෙන්න මෙතන දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ උපන්දිනේ මම මේ විදිහට මෙතනින් type කරගන්න. මෙන්න මේ විදිහට උපන්දිනේ type කරගෙන ඉවරනාට පස්සේ යාළුවන්ට බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම හරියට දෙන්න. මේ විදිහට type කරගෙන ඉවරනාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා agree කියලා බටන් එකක් කොළ පාටි. අන්න ඒක touch කරන්න. ඒක touch කරගත්තට පස්සේ යාළුවනේ දැන් අපේ ChatGPT එක දැන් අපි register වෙලා තියෙන email එක දීලා අපි දැන් මේකට sign up වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන අපිට අර හදා ගන්නව ගිබිල් ස්ටයිල් ෆොටෝ එක කොහොමද හදාගන්නේ කියලා තමයි අද මම ඔයාලට දැන් කියා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේක තමයි ChatGPT එකේ ඉන්ටර්ෆේස් එක. දැන් මෙන්න මෙතනට ආවට පස්සේ මේ ප්ලස් අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ෆොටෝ ලයිබ්‍රරි කියලා. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ගැලරිය මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ ඔයාලට හදා ගන්න අවශ්‍ය ෆොටෝ එක ගැලරිය මෙන්න මේ විදිහට තෝරලා මෙන්න මේකට දෙන්නයි තියෙන්නේ. මේකට දුන්නට පස්සේ මේ ෆොටෝ එක මෙන්න මෙතන අප්ලෝඩ් වෙනවට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන යාළුවනේ අපි මෙන්න මේකට කමාන්ඩ් එකක් දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මම මේ ටයිප් කරන විදිහට convert this image into gibble style කියලා ඔන්න මේ විදිහට ටයිප් කරගන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේක ඉංග්‍රීසි වලින් ඔයා ටයිප් කරගත්තට පස්සේ මේක යාළුවනට එක එක කමාන්ඩ් දීලා ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මූලිකම කමාන්ඩ් එක තමයි මෙන්න මේ කමාන්ඩ් එක තමයි ඉස්සෙල්ලාම දෙන්න ඕනේ මොක හදා ගන්නත් කලින්. ඉතින් මෙන්න මේ විදිහට convert this image into gibble style කියලා මේ විදිහට ටයිප් කරලා මේ ෆොටෝ එකත් මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ යාළුවනේ දැන් ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ සුදු පාට ඊතලයක් උඩට ගිහිල්ලා වගේ එකක් තියෙනවා. අන්න ඒක ඔයා ටච් කරන්නයි තියෙන්නේ. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මම මේක ටච් කරා. මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක දැන් send වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් පහලින් getting started කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපේ ෆොටෝ එක හැදෙමින් තමයි තියෙන්නේ. ඉතින් හැදිලා ඉවරනාට පස්සේ බලමු කොහොමද මේ ෆොටෝ එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ තුරා දුන්නට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ image එක created කියලා ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපිට හදා ගන්න අවශ්‍ය වෙලා තිබ්බ gibble style image එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන original image එක ඉතින් මේ තියෙන අපිට හදා ගන්න අවශ්‍ය වෙලා තියෙන gibble style එකට අදාළ ෆොටෝ එක තමයි ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක උඩ long press එකක් දීලා මේ download image කියන එක දුන්නාට පස්සේ ඔයාගේ gallery එකට මේක ඔයාලට save කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ලේසියෙන්ම ඔයාගේ ෆොටෝ එකක් gibble style ෆොටෝ එකක් විදිහට පරිවර්තනය කරලා හදාගන්නේ මෙන්න මේ විදිහට තමයි ඉතාමත් සරලවම. ඉතින් යාළුවනට ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයා ෆොටෝ එක අප්ලෝඩ් කරලා මෙන්න මේ
වචන ටික අනිවාර්යෙන් ටයිප් කරන්න ඕනේ. convert this image into Gible style කියලා ඔන්න මේ විදිහට ටයිප් කරලා යවුවට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ image එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට ටයිප් කළාට තවත් මේකට වෙනස්කම් වෙන්න ඕන නම් ඒවත් ඉංග්‍රීසි වලින් ටයිප් කරලා ඒකට මෙන්න මේ විදිහට ඔයා සෙන්ඩ් කරාට පස්සේ ඔයාට අදාළ අවශ්‍ය image එකට ලේසියෙන්ම ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයා දන්නවා දැන් chat GPT අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන. ඉතින් කෘත්‍රිම බුද්ධියෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් මම ගැලරි ඕපන් කරලා මේ කොහොමද මට ගැලරියෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන ඔරිජිනල් image එක මේ තියෙන අපි හදාගත්ත Gible style එකට අදාළ image එක තමයි ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාට මෙන්න මේ ලේසිම chat GPT කරා මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කොහොමද chat GPT එක අපේ WhatsApp එකට ගන්න කියලා මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ බැලුව නැත්නම් ඔයාට මගේ channel එකට ගිහලා ඒක බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මොකද හිතන්නේ වීඩියෝ ගැන? වීඩියෝ හදන්න අනිවාර්යයෙන් වීඩියෝ එක like කරන්න. තවත් යාළුවන්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා අනිවාර්යයෙන් වීඩියෝ එක share කරන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු. ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.